ආයිබෝවන් කවදා හරි කල්පනා කරලා තියවදර අවුරුදු 10 ගානකට කලින් වෙච්ච දේවල් ගැන අපි කොහොමද මෙච්චර දේවල් හරියටම දන්නේ කියලා. ඒක හරියට ලොකු විසඳන්න ඕන ප්‍රහේලිකාවක් වගේ නේද? ඉතින් අද අපි කරන්න යන්නේ අන්න ඒ අතීතයේ රහස් පරීක්ෂකයෝ වෙලා මේ ප්‍රහේලිකාව විසඳන්නේ කොහොමද කියලා හොයලා බලන එක. මෙන්න මේක තමයි අපේ අද ගවේෂණයේ ප්‍රධානම ප්‍රශ්නය. බලන්න ඉතිහාසඥයෝ කියන්නේ නිකම්බ පරණ පොත් කියවන අය විතරක් නෙවෙයි. නෑ, ඕන් හරියට අතීතයේ අභිරහස් පස්සේ පන්නන දක්ෂ රහස් පරීක්ෂකයෝ වගේ. එකින් එක හෝඩුවාවල් එකතු කරලා ඒ ඔක්කොම එකට ගලපලා තමයි ඕන් අතීතයේ සම්පූර්ණ කතාවක් ගොඩනගන්නේ. හොඳයි. ඉතින් අපි කොතනින්ද මේ රහස් විසඳන්න පටන් ගන්නෙ? ඒකට යතුරු තියෙන්නේ පුදුමයකට වගේ අතීතයේම තමයි. අතීතෙන් ඉතිරි වෙලා තියෙන හෝඩුවාවල් වල. අපි ඉතිහාසයේද මේවට කියනවා ඓතිහාසික මූලාශ්‍ර කියලා. අන්න ඒක තමයි අපේ මුළු විමර්ශනයේම පදනම. ඉතින් මොකක්ද මේ ඓතිහාසික මූලාශ්‍රයක් කියන්නේ? සරලවම කිව්වොත් ඒ කියන්නේ අතීතය ගැන අපිට මොකක් හරි තොරතුරක් දෙන ඕනෑම දෙයක්. හිතන්න, ඒක පරණ මලකඩ කාපු කාසියක් වෙන්න පුරුවන්, නැත්නම් ගලක කිටු පණිවිඩයක්, එමත් නැත්නම් දි รา පත් වෙච්ච පරණ පොතක් වෙන්න පුරුවන්. මේවා තමයි ඉතිහාස ඥාණයට ලැබෙන සාක්ෂි. හොඳට මතක තියාගන්න. මේ සාක්ෂි නැත්නම් ඉතිහාසය කියන්නේ නිකම්ම ලස්සනට ගොතපු කතන්දරයක් විතරයි. හරි. මේ හෝඩුවාවල් මෙහෙම නැත්නම් මූලාශ්‍ර අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි ලියලා තියෙන දේවල්. ඒ කියන්නේ කතා, වාර්තා, වංශකතා වගේ දේවල්. අපි ඒවට කියනවා සාහිත්‍ය මූලාශ්‍ර කියලා. අනික තමයි අතින් අල්ලන්න පුළුවන් භෞතික දේවල්. හරියට නටුබොන්, කාසි, සෙල්ලිපි වගේ දේවල්. ඒවට අපි කියනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. හොඳයි. එහෙනම් අපි දැන් මේ වර්ග දෙකේම රහස් වෙන වෙනම හොයාගෙන යමු නේද? අපි එහෙනම් අපි විමර්ශනයේ පළවෙනි අධ්‍යයනයට යමු. ඒ කියන්නේ අතීතයේ මිනිස්සු ලියලා තියපු දේවල් දිහා බලන්න. මේ කතා, කවි සහ වාර්තා වලින්, ඒ කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර වලින් අපිට මොන වගේ පණිවිඩයක් දෙනවද කියලා බලමු. මේ ලියවිලිත් අපිට තවත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි දේශීය මූලාශ්‍ර, ඒ කියන්නේ අපේම රටේ අය ලියපුවා. අනික තමයි විදේශීය මූලාශ්‍ර, පිටරටින් ආපු වෙළඳන් සංචාරකයන් ලියපුවා. මේ දෙකම හරිම වැදගත්. මොකද දේශීය මූලාශ්‍ර වලින් රට ඇතුලේ කෙනෙක්ගේ ඇසින් කතාව කියවෙනකොට විදේශීය මූලාශ්‍ර වලින් පිටස්තරයක් අපේ රට දැක්කේ කොහොමද කියන වටිනා අදහස අපිට ලැබෙනවා. ඇත්තටම අපේ දේශීය සාහිත්‍ය හරිම පොහොසත්. රජවරුන්ට ප්‍රශංසා කරලා ලියපු ප්‍රශස්ති කාව්‍ය වලින්, යුද්ධ ගැන විස්තර කරන හටන් කාව්‍ය වලින්, එහෙමත් නැත්නම් පණිවිඩ අරන් යන කුරුලන් ගැන ලියපු සංදේශ කාව්‍ය වලින් ඒ කාලේ තිබුණු දේශපාලනීය, සංස්කෘතිය සහ මිනිසුන්ගේ ජීවිත ගැන පුදුම හිතෙන තොරතුරු ගොඩක් අපිට දැනගන්න පුළුවන්. දේශීය මූලාශ්‍ර ගැන කතා කරද්දී මහවංශයට හිමි වෙන්නේ නම් සුවිශේෂීම තැනක්. ලෝකේ බොහොම ටික රටකට විතරයි මේ වගේ අඛණ්ඩව එක දිගට ලියවුණු වංශ කතාවක් තියෙන්නේ. මහාවංශයේ වටිනාකම තවත් වැඩි වෙන්නේ ඒකේ තියෙන ගොඩක් දේවල් පස්සේ කාලෙක හම්බ වෙන සෙල්ලිපි වගේ පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් තහවුරු වෙන නිසා. ඒ කියන්නේ ඒක නිකම්ම කතාවක් නෙවෙයි කියන එක. විදේශීය වාර්තා හරියට පිටස්තරයෙක් අපේ රට දිහා බලලා ගත්ත පින්තූරයක් වගේ. ග්‍රීක සිතියම් ශිල්පියෙක්, චීන වන්දනාකරුවෙක්, නැත්නම් ඉංග්‍රීසි නැවියෙක් අපේ රට දැක්කේ කොහොමද? ඔවුන්ගේ වාර්තාවලින් අපේ රටේ ජාත්‍යන්තර වෙළඳාම සහ ලෝකයක් එක්ක තිබුණු සම්බන්ධතාව ගැන පැහැදිලි චිත්‍රයක් මවා ගන්න හරිම පහසුයි. හරි. අපි දැන් ලියවිලි වලින් පොඩ්ඩක් ඈත් වෙලා අපේ විමර්ශනයේ අපරාධ විද්‍යාත්මක කොටසට යමු. ඒ කියන්නේ අපිට අතින් අල්ලන්න මනින්න පුළුවන් භෞතික සාක්ෂි. මේවා කතා කරන්නේ නැති වුණාට කියන්නේ හරිම බලවත් කතා. මේ භෞතික සාක්ෂි අතරේ ප්‍රධාන වර්ග හතරක් තියෙනවා. ගල්වල කොටපු රාජකීය නියෝග, ඒ කියන්නේ අභිලේඛන. ඒ කාලේ ආර්ථිකය ගැන කියන පුංචි ලෝහ කැබලි, ඒ කියන්නේ කාසි. අපේ මුතුන් මිත්තන්ගේ තාක්ෂණය ගැන සාක්ෂි දරන දැවැන්ත ඉදිකිරීම, ඒ කියන්නේ නටබුන්. සහ ඔවුන්ගේ ජීවිත ගැන කියන කලා නිර්මාණ, ඒ කියන්නේ පුරාවස්තු. මේ හැම එකකින්ම අපිට ලැබෙන්නේ අතීතය ගැන ඍජු වෙනස් කරන්න බැරි සාක්ෂි. ගල්වල, ලෝහ තහඩුවල කොටලා තියෙන මේ පැරණි පණිවිඩ කියවලා තේරුම් ගන්න එකත් විශේෂ විද්‍යාවක්. ඒකට කියන්නේ අභිලේඛන විද්‍යාව කියලා. මේ හරහා ඉතිහාසඥයන් ඒ කාර්ය රජවරුන් දුන්නු නියෝග, පන්සල් වලට කරපු පරිත්‍යාග සහ සමාජ නීති රීති ගැන කෙලින්ම දැනගන්නවා. මේව තමයි අතීතයෙන් අපිට ලැබෙන සෘජුම හඬ. පුරාණ ලාංකිකයන් ලේඛන තබන්න විවිධ මාධ්‍යයන් පාවිච්චි කරලා තියෙනවා. බලන්නකෝ, නිශ්ශංකමල්ල රජුගේ ගල්පොත වගේ ප්‍රසිද්ධියේ තවපු දැවැන්ත රාජකීය ප්‍රකාශනවල ඉඳලා සීගිරිය බලන්න ගිය කෙනෙක් කැටපත් පවුරේ ලියපු හරිම පෞද්ගලික කුරුටු ගියක් දක්වා මේ හැම දෙයකින්ම අපිට ඒ සමාජයේ විවිධ පැතිකඩවල් ගැන ඉගෙන ගන්න පුළුවන්.
දැන් අපි බලමු තවත් විශේෂ ක්ෂේත්‍රයක් ගැන. නානක විද්‍යාව. ඒ කියන්නේ කාසි ගැන කරන අධ්‍යයනය. මේක හරිම පුදුම දෙයක්. මොකද පොඩි ලෝහ කෑල්ලක් වුණාට කාසියක් කියන්නේ ඒ කාලේ කුඩා කාල යන්ත්‍රයක් වගේ. ඒ කියන්නේ ඒ කාලේ රජකලේ කවුද? ආර්ථිකය කොහොමද? ලෝහ තාක්ෂණය කොයි වගේද කියන හැම දෙයක්ම ගැන තොරතුරු කියදෙනවා. ඒ නිසා කාසි කියන්නේ නිකන්ම මුදල් නෙවෙයි. ඒවා ඉතිහාසයේ ගමන් බලපත්‍ර වගේ. අපේ රටේ පුරාවිද්‍යා කැණීම් වලින් රෝම, චීන, ඉන්දියානු කාසි හම්බ වෙනවා. ඒකෙන් එක දෙයක් පැහැදිලිවම ඔප්පු වෙනවා. අපේ මුතුන් මිත්තන් අතීතයේ ඉඳලම ලෝකයේත් එක්ක ගනුදෙනු කරපු ගෝලීය ජාතියක්. ඒ වගේම තමයි ගල් පර්වතයක් මත ඇඳපු සිතුවමක් නැත්තම් දැවන්ත වැවක නටබුන්. සීඩිරි බිතු සිතුවම් අදටත් අපිට ඒ කාලේ තිබුණු సౌందර්ය විලාසිතා ගැන කතා කරනවා. ඒ වගේම පරාක්‍රම සමුද්‍රය වගේ දැවන්ත වැව් වලින් අපේ මුතුන් මිත්තන්ගේ පුදුම හිතෙන ඉංජිනේරු තාක්ෂණය ගැන නිහඬවම සාක්ෂි දරනවා. හරි. අපි දැන් ලියවිලි සහ භෞතික සාක්ෂි කියන හෝඩුවාවල් වර්ග දෙකම දැක්කා. ඒත් රහස් පරීක්ෂකෙක් වගේ හෝඩුවාවල් එකතු කරාට විතරක් මදි. ඇත්තම අභියෝගය පටන් ගන්න ඊට පස්සේ. ඒ තමයි මේ හැම සාක්ෂියක්ම විවේචනාත්මකව විශ්ලේෂණය කරලා ඇත්තටම සිද්ධ වුනේ මොකක්ද කියලා විශ්වාසවන්ත කතාව ගොඩනගන එක. මේක තමයි ඉතිහාසඥයෙක් අහන වැදගත්ම ප්‍රශ්නය. හම්බ වෙන හැම හෝඩුවක්ම හැම ලියවිල්ලක්ම ඒ විදිහටම පිළිගන්න පුළුවන්ද? ඇත්තටම බෑ. හොඳ රහස් පරීක්ෂකයෙක් වගේ හැම සාක්ෂියක් දිහාම යම්කිසි සැකයකින් ප්‍රශ්නාර්ථයකින් බලන්නම ඕන. විශේෂයෙන්ම මහා වංශය වගේ ලියවිල්ලක් විශ්ලේෂණය කරද්දී ඉතිහාසඥයෙක් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න ටික අහනවා. මේක කවදාද ලිව්වේ? කවුද ලිව්වේ? රජ කෙනෙක්ව වර්ණනා කරන්නද නැත්නම් ආගමික පණිවිඩයක් දෙන්නද ලිව්වේ? මේ තොරතුරු ගත්තේ කොහෙන්ද? මේ ප්‍රශ්න වලට උත්තර හොයනකින් තමයි ඒ මූලාශ්‍රයේ තියෙන පුනා පක්ෂග්‍රාහී බව සහ ඇත්ත නැත්ත මැනගන්නේ. මෙතනින් තමයි ඉතිහාසඥයාගේ ප්‍රබලම මෙවලම අපිට පේන්නේ. ඒ තමයි සංසන්දනේ එහෙමත් නැත්නම් තාවුරු කර ගැනීම. හිතන්න මහවංශය කියනවා රජ කෙනෙක් ගමක් පන්සලකට පූජා කළා කියලා. ඊට අවුරුදු 10 ගණනකට පස්සේ ඒ රජුගේම කාලයට අයිති සෙල්ලිපියක් හම්බ වෙනවා. ඒකෙත් හරියට මේ ගම පූජා කරපු කතාවම කොටලා තියෙනවා. අන්න එතකොට ඒක නිකම්ම කතාවක් නෙවෙයි. ඒක තහවුරු වුණු ඉතිහාසය. ඉතින් මේ ඔක්කොම කරුණු එකතු කරලාම අපි අහන්න ඕන අන්තිම ප්‍රශ්නයක් තියෙනවා. අතීතය ගැන මේ කරන රහස් පරීක්ෂක වෙඩෙන් අද ඉන්න අපිට තියෙන ප්‍රයෝජනය මොකක්ද? මේ පරණ කතා දැනගෙන අපිට මොකද වෙන්නේ? ඇත්තටම ඉතිහාසය කියන්නේ නිකම්ම අතීතය ගැන නෙවෙයි, ඒක අපි ගැනමයි. අපි කවුද, අපේ සමාජය මේ දැනට ආවේ කොහොමද කියලා තේරුම් ගන්න ඉතිහාසය උදව් වෙනවා. අතීතයේ කරපු වැරදි වලින් පාඩම් ඉගෙනගෙන හොඳ අනාගතයක් හදාගන්න මඟ පෙන්වනවා. ඒ වගේම මේ මුළු රහස් පරීක්ෂක ක්‍රියාවලියම අපිට උගන්වනවා ඕනම දෙයක් දිහා විවේචනාත්මකව බලන්න. ඒක අද කාලේට හරිම වටිනා හැකියාවක්. ඉතින් අවසාන වශයෙන් මේක මතක තියාගන්න. ඉතිහාසය කියන්නේ ලියලා ඉවර කරපු පොතක් නෙවෙයි. ඒක නිරන්තරයෙන්ම ලියවෙන නිරන්තරයෙන්ම සිදුවෙන ගවේෂණයක්. ඒ නිසා හිතන්න අපේ අතීතයේ තවමත් පොළව යට සැඟවිලා කවුරු හරි සොයා ගන්නකම් බලාගෙන ඉන්න කතා, රහස් සහ පුදුම හිතෙන සොයා ගැනීම මොනවයිද?